Hello guys, welcome to my YouTube channel. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ වෙසක් vlog එකක්. ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බනේ. එහෙනම් අද අපි බලමු කොහොමද මම වෙසක් සෙලිබ්‍රේට් කළේ කියලා. උදේ අම්මා හදලා දීපු කැඳේක බීලා ඒ ගාවට කළේ බුද්ධ පූජාව තිබ්බ එක. ඔන්න දැන් මේ හදන්න යන්නේ වෙසක් කූඩුවක්. තාත්තා මට අටපට්ටමක් හදලා දුන්නා. මම දැන් ඒකට සව් පොළ අලවන්න තමයි යන්නේ. මේ හරියටම වෙසක් පොය දවසේ උදේ තමයි මං කූඩුව ඇලෙව්වේ. ඉතින් ඔයාලා වෙසක් කූඩු කීයක් හැදුවද? කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ ගැන. ඔන්න ඊට පස්සේ අම්මා කිව්කම්බර් ජූස් එක්කත් හදලා ගෙනත් දුන්නා. ඒක නම් මාරම රසයි. ඔයාලා බීලා නැත්තම් බීලා බලන්න. මහන්සි වෙලාවට නම් නියමයි මේක. මොකද ඇඟ නිවෙනවානේ. ඉතින් ඒ වගේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙන ඩ්‍රින්ක් එකක් තමයි මේක. ඔන්න දැන් මං වෙසක් කූඩුව හදලා ඉවරයි. ඔන්න මේ තියෙන්නේ මං හදපු ලස්සන වෙසක් කූඩුව. ඊළඟට මම A4 කොළ වලින් චූටි කූඩු තුනකුත් හැදුවා. අපේ ගෙවල් ළඟ පහන් කූඩුවක් හදලා තියෙනවා මේ පාර. ඒකේ ස්පීකර්ස් හයි කරලා ගියා. ඉතින් දවල් ඇවිල්ලා ඔන්න අපේ ඔලි කන්ෆියුස් වෙලා ඉන්නේ. මොකද එයාගේ ෆස්ට් වෙසක් එකනේ මේක. එයා බලනවා මොකද්ද ස්පීකරෙන් ඇහෙන්නේ, මොනවාද මේ වෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් රෑ වෙලා ලස්සනයි නේද? රෑට අපේ ගෙදර තමයි තින්නේ. අප ප්‍රාර්ථනා කරන්නේ ඔබේ සමගිය හා කැපවීමේ ලද ඊට පස්සේ අපි පහන් පත්තු කළා. ප්‍රතිඵලයක් ලෙසට සඳහන් කරන්න පුළුවන්. කට්ටිය බලන්නකෝ ඔන්න අපේ ගේට් එක ඇරියාම තියෙන තත්ත්වය. මේ අපේ ගේ ගාව පහන් කූඩුව බලන්න ඇවිල්ලා ඉන්න සෙනග තමයි. අපේ ගෙදරත් පහු කරන් යන තරම් පොලිම තිබුණා. මාත් ගියා ඉතින් ඒ පහන් කූඩුව බලන්න. ඉතින් ඔයාලා මේ පහන් කූඩුව දිහා බලලා කියන්න බලන්න මේ කොහෙන් පහන් කූඩුවද කියලා. පියදාස මහතාට පින් පිණිස ලීලා මහනු මේ තියෙන්නේ යාලා කලින් පාරවල් වල හදපු පහන් කූඩු ටික. මේ තියෙන්නේ අපේ ටවුන් එකේ තියෙන තොරණ. මේකත් ඉතින් පයින් යන දුර තමයි තිබුණේ. ඊළඟට අපි ආවේ පන්සලට. බලන්නකො මෙතන මොකද්ද හදලා තියෙන්නේ කියලා.
මේ හදලා තියෙන්නේ නැදුන් ගමුව ඇත් රාජාගේ අනුරුව. මේ යන්නෙත් අපේ ගෙවල් ගාවම තියෙන පහන් කූඩුවක් බලන්න. ඉතින් අපි ඒකත් බලමු. මේ පැත්තේ ඉතින් නිකන් වෙසක් කලාපයක් වගේ. ඒක නිසා කට්ටිය එක එක කඩවල් දාගෙන එක එක දේවල් විකුණනවා. ඒ කියන්නේ පොප්කෝර්න්, මුරුක්කු, අච්චාරු වගේ දේවල් විකුණනවා. ඔන්න ඊළඟ දවසේ ඒ කියන්නේ වෙසක් පොයට පස්සේ දවසේ අපි ගියා මාමලාගේ ගෙදර එයාලත් එක්ක වෙසක් බලන්න යන්න. මුලින්ම හම්බුනේ සව් දන්සලක්. ඒක නම් මාරම රසට තිබුණා. අයිස්ක්‍රීම් දන්සල් නම් ඉතින් 2-3කටම යන්න හම්බ වුණා. ඊළඟට අපි ගියේ පන්සලට. මොකද ඊයේ අපි පන්සලට ගියාට අපිට හරියට වැඳ ගන්න බැරි වුණානේ. ඊට පස්සේ අපි ටිකක් කළුවර වැටෙනකම්ම පන්සලේ හිටියා. ඔන්න ඊළඟට කෙසෙල් දස්සලක් හම්බුණා. එයාලා වාහනේ ළඟටම ඇවිල්ලා කෙසෙල් දුන්නා. දැන් මේ අපි යන්නේ මංචි එකේ වෙසක් කලාපේ බලන්න. ඉතින් ඔයාලත් ගියා දෙක බලන්න. බිම අතහැරලා ගියා. නමුත් කච්චපුට බෝසත් වෙලෙන්දා මසුරිනාකමක් නෑ කියලා. වටිනාකමක් නෑ තමයි. ඒත් මට මේ දුක හිතුණා. අර මේ දුව අඬපු විදිහට. දුක හිතුණා? අනේ ඒක රන්තැටිය. තේරුණාද? රන්තැටිය. ඒ රන්තැටියද අපිට කහවණු ලක්ෂයක් ගෙවලා අරගෙන ගියා වෙලෙන්නේ. මොනවාරට පෙට්ටියක් දුන්නා අපිට. අපෝ ඉතියනේ. ඒ මොකද? කච්චපුටද ගෙන්න ගියේ. කවුරුනාම ඔහෙටමත් වෙනවද? එතනත් දන්සල් ගොඩාක් තිබුණා මංචි එකේ. ඉතින් ඒවටත් අපි ගියා. ඊට පස්සේ අපි එතනින් ආවා. ඊළඟට හම්බුණා බීම දන්සලා. ඊළඟට අපි තව නිර්මාණ පහන් කුඩු එහෙම බලලා ටිකක් රෑ වෙලා ගෙදර ආවා. ඉතින් ඔහොම තමයි මම මේ පාර වෙසක් එක සැමරුවේ. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න මගේ රුවිස් මැජික් YouTube channel එක subscribe කරලා තියාගන්න.